හැමදෙනාටම වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ උදේට පේන වීව් එක අපේ කාමරේට. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපේ සාලෙට වටපිටාව පේන්නේ කියලා. මෙතනින් පහළ බලපුවහම අපේ ඉන්නුට තට්ටුවේ මෙන්න මේ වගේ ගෙවල් වල වාහන ටික පාක් කරන්න ස්පේස් එක තියෙනවා. උදේට අපි කන්නේ සාමාන්‍ය පොඩි දෙයක්. මෙයා මට උදව් කරනවා අපි විතරයි පානුයි කන්න හදාගත්තා. ඒක මදි කියලා හිතුන නිසා තව අපි ඒකත් එක්ක කන්න එළවලුත් එකතු කරගත්තා. සලඩ් ලීව්ස්ුයි ටොමැටෝස් ටිකකුයි උදේට කොකනට් වෝටර් එකකුත් බොනවා. ඊට පස්සේ මේ කන ගම කලින් දවසේ පරිප්පු ටිකකුත් තිබ්බා. ඒ ටිකක් දාගත්තා. මේ නවෝදයගේ වීඩියෝ එකක් බල බල තමයි මෙයා මේ කන්නේ. මාත් ඉතින් ඒක බැලුවා. Hello, good morning. අපි සාමාන්‍යයෙන් සෙනසුරාදාට තමයි shopping කරන්න යන්නේ. ගොඩක් බඩු ගන්නවා නම් සෙනසුරාදාට ගන්නවා. එහෙම නැත්නම් සිකුරාදා වැඩට ගිහින් එනකොට අපි දෙන්න බඩු ගන්නවා. ඇත්තටම කිව්වොත් ඊයේත් අපි දෙන්න ගියා බඩු ගන්න. දැන් ගෙදරට ඕනේව සතියට සෙනසුරාදා උදේට ගිහිල්ලා තමයි අපි ගන්නෙ. දැන් යන්න කලින් ලිස්ට් එක ලියා ගන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට අපි ගිහිල්ලා දකින බඩු ගන්නවා. ඕන බඩු ටික ගන්න දරයනවා. එහෙනම් දැන් අපි අනිවාර්යෙන් ලිස්ට් එකක් ලියාගෙන ඒ ලිස්ට් එකේ විදිහට තමයි බඩු ටික ගන්නෙ. එහෙනම් අපි ලිස්ට් එක ලියමු. අද අපි බඩු ගෙන්න යන්නේ. ලිස්ට් එක දාගත්තා. බලමු ගිහිල්ලා මොනවද ගන්න කියලා. එන්න මාත් එක්ක. ඇත්තද? අද එච්චරම සීතලක් නෑ. අද හොඳ දවසක් වගේ ටිකක් උදේ වැස්ස තිබ්බා. ඒ තමයි අපි ඉන්න පැත්ත. පේනවා ඇති මේ ඉස්සරහෙන් තමයි අපිට යන්න තියෙන ඇල්ඩි එකට. එතන තියෙනවා ඇල්ඩි. ඒ වගේම හෝම් බාගෙන් එකක් තියෙනවා ලොකු. කලින් නම් අපි බඩු ගන්න පුරුදු වෙලා ඉන්න අතරම සේන්ස්බරි කියනුයි ලිඩල් එකේ. දැන් අපි මෙතන රඟ හින්දා අපි ගන්නවා ඇල්ඩි එකේ. මොකද ඒක ඇත්තටම බඩු ගණන් අඩුයි. සේන්ස්බරි එකේ අර එළවලු පළතුරු ටිකක් හරිම නැව් ෆ්‍රෙෂ් එකට තියෙනවා. ක්වොලිටි බඩු අනිත් එක. දැන් මෙතන ටිකක් අපිට ඉතින් බජට් එකට බඩු ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉස්සරහම තියෙන ලොකු හෝම් බාගෙන් එක. ඊට පස්සේ ඒකේ කැෆේ එකකුත් තියෙනවා නැතේ. අපි මේ හරියෙන් පාක් කරගෙන ඇතුළට ගිහිල්ලා බලමු මොනවද ගන්න කියලා. ලිස්ට් එකේ ලියාගත්තේ වට අමතරව ඉතින් හැමදාම මොනවා හරි ගන්නවා. ඒකයි වෙන්නේ අපි දෙන්නේ. අපි කරත්තයක් ගන්න ඕනේ. ඒකට පොමිකාසියක් දාලා ගත්තා. දැන් තමයි කරත්තය අරන් යන්නේ. මල් තියෙනවා. සාමාන්‍යයෙන් අපි සති දෙකකට සැරයක් වගේ මල් ගන්න. මල් එකක් ගත්තාම සතියක් දෙකක් තියාගන්න පුළුවන්. දැන් ලිස්ට් එක අරගෙන බඩු එකකින් එක ගන්න යනවා.
දොඩම් මේකනේ ගන්න අපිනේ. දොඩම් එක. පස්සේ අපල් ගන්නවා. සාමාන්‍ය අපි උදේට අනිවාර්යෙන්ම අපල් ගෙනියනවා. මේක 99යි. පෙන්ස එක ගන්නවා. කැපල් 6ක් තියෙනවා. ඊට පස්සේ අපි පළතුරු ගන්නේ මිදි තියන්නේ මෙතන. මිදි වර්ග දෙකෙන්ම ගන්න පුළුවන්. හොඳ එකක් බලලා ගන්න ඕනේ ඉතින්. මේක සීඩ්ලස් වර්ග දෙකෙන්ම ගන්නවා. ඊට පස්සේ තක්කාලි මම මේවයි ගණන් දාන්න. මේක පෙන්ස 62යි. මේක පෙන්ස 89යි. මේක හොඳයි වගේ. මේක ගන්නවා. මේක රසයි. පිපිඤ්ඤා ගෙඩියකුත් ගන්නවා. මේක ලිස්ට් එකේ තිබ්බ නැති එක. ඊට පස්සේ මොනවද ගන්න තියෙන්නේ? මේ පැත්තට යන් එළවලු බලන්න. ලිස්ට් එකේ දාගත්ත අල. මේක කිලෝ 2.5ක් තියෙනවා. එච්චර වැඩි නේ. දෙකක් වගේ තිබ්බනම් ඒක චූටි අලේ එක එපා. කොහොමද ඔල්රෙඩි මේ වගේ 2.5ක් තියෙනවා. මේ අලෙක් ගන්න. සුදු ලුණු සාමාන්‍යයෙන් ගන්න ලූස්. සුදු ලුණු ගෙඩි 3ක් විතර ගන්නවා. ඒක සුදු ලුණු ගත්තේවත් ඇති. ඉඟුරු ඕන නැහැ, ඉඟුරු තිබ්බා. ඊට පස්සේ නැතුවම බැරි අමු මිරිස්. මිරිස් පෙන්ස 79යි. ඒකෙන් මං දෙකක් ගන්න. ගිය සතිය අපි වට්ටක්ක ගත්තා. මේ සතිය වට්ටක්ක ගන්න. ගෝවා. ඒ තියෙනවට ලොකු වැඩි. කැරට් පෙන්ස 75යි. එකක් ගන්න. ඊට පස්සේ ලුණු නෑ, ලුණු තියෙනවා. මට ලීක්ස් ගන්න අමතක වුණා. මම ලීක්ස් කොහොමද බලන්නේ? මෙන්න ඒක. එක වින්ස් නේ. තයි ෆිලට්ස් තියෙනවා. මේ තියෙන චිකන් රයිස් එක. මේක තමයි මට ඕන එක. තව මට ගන්න තියෙන කිප්පයයි ලස්සන ගස් තියෙනවා. මේකට තාසයි ඉතින් 14.99ක් වෙන එක. කොහොමද ඒ ගණන් මම හිතන්නේ ලස්සන දේවල් කෙන්නගෙන බලාගෙන යනවා. මම මෙතන ඉන්නම් ගස් වගේ ගත්තා. sugar තියෙනවා බත් ඒවා කාස්ටර් sugar. මෙතන තියෙන බ්‍රවුන් sugar එක 1 kg ද 500. මේක ඇතුළද? මේකේ එකක් පවුන් 1යි පෙන්ස 9යි. අපි කිලෝ එකක්ම ගමු. එකෙන් දෙකක් ගන්න. බිත්තර අපි 15 එක නේද ගන්නවා කිව්වේ. මෙතන මේක වෙනවා පවුන් 2යි 89ක්. ඒකේ 15ක් තියෙනවා. එක සයිස් එකේවා තියෙනවා. එතකොට ඊට පස්සේ අපිට ඕනේ පාන් එකක්. එයා කන්නේ සුදු පාන්. ඒ කියන්නේ හෙල්දි ඒවා නෙමෙයි. ඉතින් අපි මම try කරනවා පොඩ්ඩක් හරි හෙල්දි පාන් එකක්වත් කමු කියලා.
නමුත් එයා කැමති නැහැ. what is මේක ෂෝට් thick white එක. මේකද ඕනේ? මේකද ගන්නෙ? මට ඉස්ස කන්න හිතුණා. ඒ කියන්නේ හැමදාම කන්න හොඳ නෑනේ ඉස්ස. උෂ්ණ නිසා. මෙහි හැබැයි තියෙන ඉස්සොන්ගේ දහන ඒව තම්බලා ලංකාවේ කඩේකින් ගත්තා නම් හොඳයි. මෙතන තියෙනවා වගේ. මේක 2.69ක් වෙනවා. මේ ලිස්ට් එකේ නැති ඒවා. හොඟ දවසකින් එකක් ගන්න. රසෙත් දන්නේ නැහැ ඩීක ඒවා නම්. tuna tin. සාමාන්‍ය tuna ඉතින් ඔය අපි සලාඩ් සලාඩ් දී ගන්නවා. පාන් වලට දානවා. මේක රසයි. එකක් කීයක් වෙනවද? 89. ඒකට ගානක් මේක මර්ෂෝන ගාන අපි පස්සේ දාන්න. සෙනසුරාදා උදේ හින්දා සෙනග සාමාන්‍ය උදේ මෙද්දි ටෙස්ට් ඒවා ගන්න පුළුවන් නේ. හැබැයි සෙනග මේක අපි ගොඩක් ලාට සිකුරාදා හවසට යන්නේ. යාසයාගේ හොට් වීල් ආවත් හැමදාම එකක් ගන්නවා. අලියකේ හොට් වීල්ස් ලාබයි. ඒ වගේම හොම්බාගෙන් එකක් තියෙනවා. සාමාන්‍ය පවුන් 1.49ක්ද කොහොද එක සා එකක් වෙනවා. යාගේ කලෙක්ෂන් එකක් තියෙනවා. යා එකයි ඔය පෙන්නන්නේ. Yeah. Thank you. ඒ කැෂ් වගේ තිබ්බ හින්දා normally යන කාඩ් එකේ. හැබැයි අද කැෂ් වගේ තිබ්බා. උස්සලා ඇතුළට දානවා. එකක් ගන්න අමතකුණා. තෙල් එක අනිත් එකකින් ගමුනේ. හරි. දැන් කාට් එක අපහු දාලා අපි පවුම ගන්නවා. ඇඩියකින් බඩු අරගෙන ඉවරයි. දැන් ගෙදරට ඕනේ තව පොඩි බඩු තියෙනවානේ. අරකින් ගන්න අමතක වෙච්ච ඒවා අපි ගන්නවා. හම්බාගෙන එකේ නේද? තමයි එන්ට්‍රන්ස් එක. මේකෙන් ගන්න විශේෂ දෙයක් නෑ ඉස්ට් එකේ විදිහට. නමුත් අපි මේ දවස්වල බඩු එකතු කරමින් ඉන්නවා. ගෙවල් වලට යවන්න. මේ පැත්තේ තියෙන ෂැම්පූ මේකෙත් ගොඩාක් එක බඩු තියෙනවා. මම පර්ෆියුම් ගත්තා. ඉතින් මේකෙන් ගන්න ඕනේ. සබන් pink moisturizer. Mungkin deka. Kita bandingkan. Deka api boxer ada dan map sama nama dek udan aneh. Helmet konde amavට වගේ මට ගන්නවා. මේ හරිය ගොඩාක් ඔය ස්ටේෂනරි තියෙනවා. ලස්සන බෑග්.
බර්ත්ඩේ බෑග්ස් එක පාටිස් වලට gift දෙන්න බෑග් මේ වගේ තියෙනවා. පොඩියට පොතුත් තියෙනවා. මේ ලස්සන princesses ලගේ එකේ ගවුන් තියෙනවා පොඩියට. ගර්ල්ස්ලට හොඳයි. මේ ස්ටිච් තාසයිද ඔයාලා? ස්ටිච් කියන්නේ මම වැඩි ස්ටිච් ෆෑන් නෙමෙයි. හින්දා ගන්න. මේ ස්ටිච් තාස ගන්න ළමයිට ලස්සනව තියෙනවා. මේ හොට් වීල්ස් මං කිව්වා වගේ එකතු කරනවානේ. ඉතින් හැමදාම අපුහම අනිවාර්යෙන් හොට් වීල්ස් එකක් හරි දෙකක් හරි පොඩි බබාට අරන් දෙන්න ඕන. මේක තියෙනවා. bathroom එකට ඕනේ. බෝටල් අස්සරලා තියෙනවා. මංසලට ආස ඉන්න අය නම් මග් කලෙක්ට් කරන අය ඉන්න. එයාට ලස්සන මග් තියෙනවා. එච්චර ගන්නොත් නෑ. ඉතින් පවුන් එක මේ දෙකකුත් ගන්නවා. සොයා සෝස් මම බැරි ලොකුම බෝතලයක් ගන්න කියලා. කික්කව තියෙනවා. මේක ඩාර්ක් සෝස් එක. මේක දන්නෙත් නෑ මොකද්ද කියලා. මේ දෙක අමතකුණ තෙල් එක මෙතනින්වත් ගන්නවා. තමනේ අපි තෙල් ගන්නේ. ඇල්ඩි හරි ලිඩල් හරි සෙන්ස්බරි එකකින් හරි. ඒක මොකද්ද? For natural ingredient, no added sugar. එකේද? We select the finest organic coconut and then do as little as we can then. මේක මොකද්ද? Just 4 natural ingredients කියලා මන්ද. මෙතන තියෙනවා ලස්සන මල් වර්ග. වගේම ගෙදරට ඕන ලස්සන ස්ටෝරේජ් ඒවා මම ආසයි. ආවත් මෙතන ගොඩක් කියලා එක බලනවා. ලස්සන ඒවා තියෙනවා. රාමෙන් ෂින් රාමෙන් එක තියෙනවා 1.1 සැර වැඩි වගේ. දැන් මේක හොඳයි. මේ කිම්චි කියන එක හොඳයි. මේක ඕනද? මම කිම්චි එකෙන් දෙකක් ගන්නවා. මට ඒක රසයි. මේක හරි කොහොමද දන්නේ? තව මේ කොරියන් නූඩල්ස් ටික තියෙනවා. southern fried chicken මේ රැප් එක කම්මැලිකමට ගන්නවා. කීයද ඒක? 189. මේ හරිය තියෙන්නේ ඔය ශනික අනජාති එක්කනට හදා ගන්න පුළුවන් ඒම. ඔය හදාගත්ත කිරි එක මොකද්ද? මේකද? දැන් මේක මේ ලංකාවේ අර ග්ලාස් බොටල් එකේ තියෙන හයිලන්ඩ් එක වගේ. ඉන්න මෙයා මේක රසයි. අතන මේක ඒ රහක් වෙනවා. මම නම් ලංකාවේ එච්චර මේක රසයි නෑ. ඒකත් ගන්න. ඒක කීයද? ඒක 99යිද? 99ද? ලාභයි. ඔව්.
මට හිතෙනවා මේ පැන්ට එක රස ඇති කියලා. රස දන්නේ නැහැ නේ. මේ බලන්න ෆැන්ටා එකේ එක ෆ්ලේවර්ස් තියෙනවා. මේක මොකක්ද ෆ්ලේවර් එක? මේක මම දන්නේ මේක මේ ජපාන්ද කොරියන්ද මම අකුරු වලින් ගහලා තියෙන්නේ. ෆ්ලේවර් එක white peach bottles. So I don't like. මේ grape එකක් මට නිකන් අරන් බලන්න. Yeah. මේකේ croissant මේක ලස්සනයි වගේ. මේවා ඉතින් අම්මලාට එහෙම අරින්න හොඳයි. විටමින් වර්ග අපි යන හොලන බැලන්ස් එකෙන් ගත්තා. හිතන ස්ප්‍රේක් මේ බාම් ගත්තා. ඉබ්‍රොෆීන් වර්ග දෙකකින් ගත්තා. Yeah. Hi. Okay. Can I have 2 bags, please? දැන් බඩු අරගෙන ඉවරයි. පිටිපස්ස මේ පේනවද ෆුල්. අද බඩු ගොඩක් ගත්තා. ලිස්ට් එකට අමතරව මං කිය හැමදාම අපිට ගන්න වෙනවා එහෙම. ඒ කියන්නේ සතියට අදාළ ග්‍රොසරිස් ටිකට අමතරව මේ අපි අර අනිත් එකට ගියාට පස්සේ ඒකේ දකින්න ලස්සන දේවල් ගත්තත් හොඳයි කියලා ඉතින් ඒව ගත්තා. එතකොට ඉතින් බිල් එක ටිකක් වැඩියෙන් ගියා. මේ අපි යනවා. අද ගොඩාක් සෙනග ඔයාලා සාමාන්‍ය අපි සෙනසුරාදාට ඇත්තටම එන්නේ මේ shopping කරන්න. මොකද ගොඩාක් සෙනසුරාදාට සෙනග. එක්ක සිකුරාදා හවසට තමයි අපි වැඩ ඇරලා shopping එන්නේ. මේ යන්න මග. මේ වගේ ලොකු පාකින් ස්පේස් එකක් තියෙනවා මෙතන. වෙක්ස් එකක් තියෙනවා. ඒකේ පාකින් ස්පේස් ගොඩක් තියෙනවා ඉතින්. බලන්න මේ පැත්ත ලස්සනයිද කියලා. මේ දවස්වල නම් ලොකුවට ලස්සනක් පේන්නේ නැහැ. වහින එක තමයි තියෙන්නේ. බලන්න. බස්ුත් යනවා අපි බස් එකේ යනවනම් ට්‍රේන් ස්ටේෂන් එකකින් ට්‍රේන් එක අරගෙන බහැලා බස් එකක් ගන්න පුළුවන්. ගේ ගාව මෙතන හෝල්ට් එකක් තියෙනවා. එතනින් බහැලා යන්නත් පුළුවන්. මෙතනක් තියෙනවා B&Q එකක් තියෙනවා, Costa Coffee එකක් තියෙනවා, ළඟ තියෙනවා ඉතින් ඔක්කොම දේවල්. මම තව තැනක් පෙන්නන්නම් අපි එක දවසක යනකොට පෙන්නන්නම්. අර මෙහි අයගේ කෑම වෙන්නේ ප්‍රධානම කෑම වෙන්නේ බ්‍රිටිෂ් අයගේ මීල් එකක් කියලා ගත්තොත් ෆිෂ් ඇන්ඩ් චිප්ස් නේ. එහෙම අපිට අර මෙහෙම තැනක් හම්බුණා. අල්පේනක් දන්න ඒ කාඩේ. අතන තියෙනවා ෆිෂ් ඇන්ඩ් චිප්ස් කියලා. ඒකේ චිප්ස් මාර රහයි. පවුම් 4යි ගාණක්. ඒකේ අර සෝස් එක දෙන එක හවසට තමයි හරි. මේ හතියේ තියෙනවා මොරිසන්ස් එකක් පොඩි. එහෙනම් මෙතන සාලෝන්ස් නම් ඔක්කොම ටික තියෙනවා. මෙතන විස්තර. මේ දැන් ගෙදරට ළඟයි. මෙතන ළඟ ඉස්කෝලේකුත් තියෙනවා. මේ මෙතන ඉස්සරහා වමට හැරෙද්දි තියෙන ඉස්කෝලයක් කලර් ලයිට් එක ළඟින්. අපි එතනින් දකුණට දාලා අපි ගෙදරට යන්නේ. එතනින් අපි හරවනවා. රෑත ලස්සනයි උඩ කන්ද පේනවා ලස්සනට. මෙතනින් අපි ආය හැරෙනවා. මෙන්න මේ වගේ ගෙවල් ටිකක් තමයි තියෙන්නේ. අපි වමට හැරිලා මෙන්න මේකේ තමයි අපි ඉන්නේ. එහෙනම් අදට අපේ vlog එක අවසන් කරනවා. අපිව subscribe කරපු, share කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක් වේවා.